टर्म टेस्ट එක පටන් ගන්න කතාවක් කිව්වනේ. टर्म टेस्ट එක පටන් ගන්න හින්දා අපිට සිලබස් ඉවර ගන්න ඕනේ. ඒ හින්දා වීඩියෝ සෙට් එකක් දාන්න වීඩියෝ සෙට් එකක් දාන්න සිලබස් එක අපි කතා කරන දේවල් ටික කතා කරමු. හරිද? එතකොට පාඩම් මම හිතන්නේ පාඩම් තුනක් අපිට ඉතුරුලා ඉන්නවා. පාඩම් තුනක් ඉතුරුලා තියෙන්නේ විජ්ජ ප්‍රකාශන සහ විජ්ජ ප්‍රකාශන සාධක තියෙනවා. පාඩම් දෙකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ජ්‍යාමිතිය, සංරේඛා, සමාන්තර රේඛා, ආශ්‍රිත කෝණ. මේ පාඩම් තුනේ තියෙන්නේ. ඒක සේරම කම්ප්ලීට් කරලා ඉවරයි. එතකොට ওই පාඩම් තුනේ අපි තියරි ටික හරියට කෙටියෙන් කරමු. මොකද අර වීඩියෝ පොඩ බලන්නෙත් නැහැනේ. එහෙනම් පොඩි වීඩියෝ ටිකක් ගන්න සමහරට ඒ භාගයේ වීඩියෝ තුනක් විතර වෙන්න එක පාඩමකට එක ගානේ වගේ තියරි ටික කරලා මේ පාඩම කියලා දෙන ටිකත් එක්ක ඊට පස්සේ අභ්‍යාස වලට ගන්න වීඩියෝ අපි එහෙම දාගමු. මේ ඔයාලා අභ්‍යාස ටික කරලා පස්සේ කියන්න දැන් එක්සෑම් එකේ මේ සතියේ නම් අභ්‍යාස ගන්න බැරි වුණා. පේපර් එකට දාලා ගන්න ටිකක් හරි කරගන්න බෑ. හරි. එතන මම පේපර්ස් ටිකකුත් දාන්නම් මේ වීඩියෝ එකකට පස්සේ පේපර්ස් ටිකකුත් දානවා. ඒ ටික උත්තර ලියලා ඔයාලට එවන්න පුළුවන්. කලින් කවුරුත් දෙන්නෙත් නෑ කිව්වට එහෙනම් ඉතින් ඔයාලා එමුවොත් ඔයාලට එක වටනගම තියෙයි. හරිද? එහෙම එමුවොත් මම පේපර් එක ඩිස්කස් කරලා අගාර වීඩියෝ එක දාන්න පේපර් එකත් එක්ක. ගෲප් එකට දාලා ඉතින් ඔයාලගේ මොනවද කලින් පේපර් එක කරේ? ඒ පේපර් එකේ බලලා ගැටෙන් මාක් කරලා ලකුණුත් එක්ක ගෲප් එකට දාලාදී 4 දෙනාගේ පේපර් එකේ 4 දෙනාම ඊට අමතරව ඒකේ මාකින් එකක් දාලා තියෙනවා. එතකොට මේක බලා ගන්න ඕන මාකින් එකේ පැහැදිලිව අදලා දෙනවා කොහොමද ගන්න කියලා සහ කොහොමද මොන පොයින්ට් වලට ලකුණු වටින්නේ කියලා පැහැදිලිව කියලා තියෙනවා. හරිනේ. එතකොට දැන් පාඩම් පටන් ගමු. විජ්ජ ප්‍රකාශන. විජ්ජ ප්‍රකාශන පාඩම් පටන් ගමු. නෝට් එක ලොකුවට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලි කිරීම තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. මාත් ලෝදා ගන්න පස්වෙනි පාඩම විජ්ජ ප්‍රකාශන. विजय प्रकाशन මොනවද විජය ප්‍රකාශන කියන්නේ? ධර්ම දෙකක් තමයි. පොඩි මොට්ටයක් දාලා ලියා ගන්නකො. ලියා අනුමාත්‍රාව මේකේ මේ අනුමාත්‍රාවට කලින් දාගන්න පුනරීක්ෂණ අභ්‍යාස. පුනරීක්ෂණ අභ්‍යාස කරන්න ඕනේ. ඒක කරන්න ඕනේ මතක් වෙන්න. මම මේකේ කාණ්ඩයක් හදලා වෙනවනවා. ඔන්න එකේ මේකට දෙනවා. පහ x ගන්න දෙකනේ. මොනවාද කියන්නේ? හරිද? ප්‍රසාරණය කරන්න. මොකද ප්‍රසාරණය කරන්නේ? මොකද මේකේ ප්‍රසාරණය කරන්න කියලා? වරන්සුම් කරන්න කියන්නේ. හරි. කොහොමද වරන්සුම් කරන්නේ? එළියෙන් කෙනාගේ වරහන් දෙන්න කට්ටිය ගුණ කරනවා. වරහන් දෙන්නේ හැම කෙනාම ගුණ කරනනේ එළියෙන් කෙනාගේ. මොකද දෙන්නේ දොර. 5x ධන 5x ධන මේ වැඩි තියෙන ධන ලකුණු නේද? ධනකම දාගවක් නැහැ. 5x ධන පස්සාරෙන් දෙක ඉද 10. ඔන්න ප්‍රසාරණය කරන උච්චාරය කරන්නේ. විභාගයෙන් දිගට ලකුණු දෙකක් සෙට් කරනවා. හරි. ඒ තව ගානක් ගන්නවා විනේ ගන්නවා h පාර්ට් එක. ඍණ තුනක් දෙකේ තියෙනවා. ඇතුලේ තියෙනවා දෙක දන x කියලා එක. කොහොමද ඒක කරන්නේ? ඍණ තුනක් දෙකේ තියෙනවා වරහන් ඇතුලේ තියෙනවා දෙක දන x කියලා. ඉතින් ඒකෙන් අර වගේම එළියේ තියෙන එක්කගේ වරහන් ඇතුලේ තියෙන උපාදානම උඩ කරන්නේ. ඍණ තුන මානයක් දෙක. ඍණ තුන් වාරයක් දෙක කියද? තුන් වාරයක් දෙක නම් 6 තමයි. මේ ධනද ඍණද? ඍණ එකක් ධන එකකින් ගුණ වෙනවා. ඍණ එකක් ධන එකකින් ගුණ වෙනවා.
ඍණ ඉදන එතේ ඍණනේ ඍණ ඊට පස්සේ ඍණ 3 වල x 3යි x නම් තමයි අද මොන තමයි x ඍණ එක ආයෙත් දාන්නකින් මුල වෙන්නේ ඍණ ඉදන නම් කියනවා ආයෙත් ඍණ තමයි හරි ඔන්න අනික බලමු ප්‍රසාද වෙනට යන්නේ දෙකේ ගියෝ කිව්වොත් බලමු කියන්නේ ඊයේ දෙකේ දෙකේ විද්‍යාවක් තියෙනවා නම් එළියේ වරහන් කියලා කියනවා y වෙන දෙක හරි y වෙන දෙක කියනවා වරහන් ප්‍රසාරණය කරනවා අර වගේම තමයි බලන්න එළියේ තියෙන කිලාගෙන් වරහන් දෙන මේකව ගොඩ වෙන්නේ දෙකයි b y මේකේ මොකක්ද දෙන්නවා දෙකයි b y ඍණ ලකුණ දෙකයි b තව දෙකකින් තඩින්න දෙකයි b කියන කෙනා ආයෙ දෙකෙන් වැඩි වෙනවා එහෙනම් කීයද දෙවරක් දෙක 4යි කියනවා කොහොමද ඉච්චර ඊළඟ අය කියනවා ඍණ 5යි කියනවා පහළියේ එන 5යි ඇතුලේ x ඍණ 2යි y x ඍණ 2යි y බලන්න දෙන්න ගන්න එළියකින් ඇතුලේ දෙනවා මොන කරනවා හරි ඍණ 5යි m වතාවක් x ඍණ 5යි mx නේද ඍණ 5යි mx ඍණ හොඳ කේස් එක ඍණයි ගුණන මොකක්ද දෙන්නේ ඍණයි ගුණනම මොන උත්තර දෙන්න ඕනේ ධන උත්තරනේ එහෙනම් මෙතන මැදන්නේ ධන වෙන්න පස්සාරයක් දෙක 10යි 10යි my 10යි my හරි තව ප්‍රශ්න දෙන්නේ ඊට පස්සේ ආදේශ කරනවා කොහොමද ආදේශ කරන්නේ බලන්න තුනේ මේ රිලියන්නකො සමානයි 3ද y සමානයි ඍණ 2ද නම් x ධන y වලගේ ඉදිරි ගණන් දෙන්නේ මේ x ධන y වලගේ කොහෙන්ද දෙන්නේ ඉතින් ආදේශ ගන්න තියෙන්නේ x වලට අගයක් දීලා දෙනවා y වලට අගයක් දීලා දෙනවා x කියන දරට x වලට අදාළ අගය දාන්න y කියන දේ වලට ඔයිට දාලා අගය දාන්න මෙන්න වරහන් දානවා කියන ප්‍රශ්නේ නේද හරිනේ y ඍණ 2යි හොඳ 3 මේ ධන ඍණ 3 ඍණ 2 උත්තර කීයද හරිනේ බලන්න ලොකු එකක් බලන්න 3යි x නේ 2 එක බලන්න නෑ මේක 3යි එළියේ තියෙන 2යි x ඍණ y කියලා ඒක බලන්න මොන ආදේශ කරනවා 3 2 x වලට බඳා ගන්නවා 3 කියලා වරහන් දාගන්න ඍණ y වලට දා ගන්නවා ඍණ 2 කියලා වරහන් දාන්න ඔන්න සුළු කරමු දෙවාරයක් 3 6යි ඍණයි ධන වෙනවා ධන 2 වෙනවා එතකොට හරිනේ ඉතින් තුනක් දෙනවා කොහොමද 6 දෙක 8යි 8 වාරයක් 3 27යි හරි 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 ඍණ ඍණයි ධන වෙනවනේ ඍණ ඍණයි
එහෙනම් 6 දෙකට අටවා ගත්තම 24යි කියලා උත්තරේ එනවා. ඊට පස්සේ ප්‍රකාශවල ප්‍රසාරණය කරලා සුදු ගන්නවා. ඒ ටිකත් ඔයාලට පුළුවන් වුණා අර කරනවා කරලා දෙන්නේ. සුදු කරන කියන්නේ දැන් m පද වලින් එහෙම දෙක තුනක් ආවත් එහෙම 3im ධන 2im වගේ තිබ්බොත් එහෙම ඔයාලට දැනුණා 3im සුදු කරලා 3im ධන ආය 2im මෙහෙම අරිනවා කියන්නේ ආයම 5im කියලා සුදු කරලා දාන්න පුළුවන්. අන්න ඒක තමයි එතන සුදු කරලා දාන්න කියන්නේ. හරිද? පාඩකට අනුමාත්‍රව දාගන්න ආදේශය. අනුමාත්‍රව ආදේශය කියලා ගන්නවා. ආදේශය කියන අනුමාත්‍රව දාගන්න. හරි. නෝට් එක දාන්න එළිම ගානක් ගන්නවෝ අපි මොකද දැන් ආදේශ කරන්නේ පුරු සංඛ්‍යාවෙන් ආදේශ කරන්නේ. දැන් මෙතන අපි කතා කරන්නේ තියෙන්නේ භාග සංඛ්‍යාවෙන් ආදේශ කරන්නේ කොහොමද වෙන්නේ? භාග සංඛ්‍යාවක් ආදේශ කරන්නේ කොහොමද වෙන්නේ කියන එක තමයි කතා කරන්න තියෙන්නේ. හරි. මොන පළවෙනි කතාව දාගන්න. x සමානයි භාගය වෙන විට. x සමානයි භාගය වන විට උදාහරණ 1. හරි උදාහරණ පළවෙනි එක x සමානයි භාගය වෙන විට පහත ඒවායේ අගේ ස්වරම පහත ඒවායේ අගේ ස්වරම දෙකයි දන තුන. sorry ඒ නෙමෙයි x කියලා දාගන්න. දෙකයි x දන තුන. ඊට පස්සේ හතරෙම 3x. ඊට පස්සේ 4x වින දෙකයි. විද්‍යාත්මක කරා. මේක අනිවාර්යයෙන්ම ගණන් දාගෙන අදාළ අගේ දානවා. හරි. මේ භාගයක් පුරු කරලා දෙනවා. ඒ කියන්නේ මේක දෙන්නේ. දෙක අතර භාගය කියන්නේ. උඩ දෙක යට ආය දෙක යනවා. ධන තුන තියෙනවා. දෙක විදිහට දෙක කියන්නේ කීයද? දෙක එකයි මේ. එහෙනම් 1 ධන 3 සමානයි 4යි කියන උත්තරය. හරි සල්ලයි හරි කරා වගේමයි. අද ගේරියෝනේ ආදේශ කරන වගේ දාගත්ත ඕන x දින්දර දාගත්ත වරන් දාන අස්සනට ඉදිරියට දාගත්ත සූරාන් කියන්නේ භාගුණ කියන්නේ. භාගුණ කියන්නේ හරේ නවයේ සමාන කිරීමකුත් නැහැ. ඒක අරන්නේ මොකද මේ කරන්න දෙන්නේ. හරි මේ උගලන්න පුළුවන්. අපල ගන්න පුළුවන් මෙතන කොහොමද කරන්නේ? අවුලක් නැහැ. ඒක දෙකෙන් ඉන්නේ. ඒක
දෙකක් තියෙනවා. අරගෙන අවශ්‍යයි. ඒක බලන්න. මෙතන නම් සුදුසුකම් බලන්න. දෙක යනවා උතරේ බිඳුව කියලා ගන්න. හරි. අන්න බලන්න ගහන්නේ කාලේ කරනවා. Ilang udah lalu ini diganti ya kan? X, Y කියලා දෙකක් තියෙදි බලමු. X සමානයි භාගය හා X සමානයි භාගය හා Y සමානයි ඍණ විට පහදේ වගේ අභියසන. පොඩ්ඩට පහදේ වගේ අභියසන. පළවෙනි එක 3x ධන 3y දෙක 4x 3 තුන්වෙනි එක ශ්‍රේණ දෙකයි ඉන්න 5x කියලා ගන්න. හරි. ඔය ටික ගන්නවා. කන්න දෙක ගන්න. හරි පොල් කරගෙන පිළිගන්නව වලට කාම ගන්න. හරි. එතකොට තුන දිනවා x වල දාගේ භාගයයි දාගත්තා y किधर දැන් දෙන්නේ ඍණ සංඛ්‍යාවක් අර්ථ ගන්න විදිහ. සාමාන්‍ය තමයි අර කරනවා වගේම කරන්න දෙන්නේ. මෙතන 3 එකමයි අත තිබ්බේ දෙකන්නේ. හරි. ඍණ සංඛ්‍යාවකින් මුල ගන්නේ ධන සංඛ්‍යාව. ඍණ සංඛ්‍යාවකින් ධන සංඛ්‍යාව ගුණ කරලා විස්තරය මොකක්ද දෙන්නේ? ඍණ සංඛ්‍යාවකින් ධන සංඛ්‍යාව ගුණ කරලා විස්තරය ऋण हाँ उत्तरे ऋण कल तुम तुम वाला की कर तुम आता मैं मुगल तक गए मैं यहाँ में कर तुम चिड़ियों ऋण क्या था उत्तरे गए तो दाना ऋण उत्तरे ही ऋण ना उधर में तुम वाला की कर तुम यार किन्हें भी नहीं कर खतर खतर हाँ एक बार इधर करना नहीं. හරි අත බුදුහාරය මේ තියෙන අඩු කිරීම බුදුහාරය ගන්න මුලගිරීමක් පිළිමක් තිබුණා බුදුහාරය කොහොමද නැත්තේ ගත බුදුහාරය හතර කියනවා ඔන්න මේක හතරෙන් කිතුම වෙන්නේ දෙකේ එහෙනම් උඩ දෙකෙන් උඩ තුන්වරක් දෙක 6යි යට මෙතන අවලන්නේ නැහැ 3යි 6න් 3 3යි උත්තරේ 3 දෙකෙන් 4යි යට 4න් 3යි කියලා උත්තරේ එනවා ඊට පස්සේ ගන්න හතර තියෙනවා x දාංශකම් කීයද? ධන භාගය. තුන තියෙනවා y දාංශකම් කීයද? ඍණ 1/4. හතර වාරයක් උඩ 4 යට 2. මෙතන මේ දැන් බලන්න ඍණයි ඍණ නම් මොකද්ද වෙන්නේ උනේ? මෙතන ධනයි ඍණයි ඍණ උනා. හැබැයි ඍණයි ඍණයි දුන්නාම උත්තරේ ධන වෙන්නේ. එහෙනම් උන්න ධන උනා සෝවාරයක් ඉඳ 3යි යට 4යි. මෙතනින් උන්න කපන්න පුළුවන් කෙලින්ම 4යි 8යි 3යි 11යි 4යි මිශ්‍ර භාගය කියලා තියාගත්තා. 11 4ෙන් බෙදුවාම
2යි 4න් 3 කියලා එනවනේ. ඒවලට 4ට 8 ගුණ 11යි. හරි. උත්තරේ හරි කවුලක් නැහැ. මේක. ඔන්න ඍණ 5ක් එළියේ තියෙනවා. x වලට ආදේශ කරලා භාග කියන එක. y වෙනකොට එහෙම වරහකට ආදේශ කරනවා ඍණ 1ට 4 කියනවා. ඊට පස්සේ 5යි මොහොත් තියෙනවා මේ දෙක ගුණ කරගන්න. එක් වාරයක් උඩ 1 වෙනවා. දෙවාරයක් අතර 8 වෙනවා. හැබැයි මෙතන තියෙන ධන එකම මේක ඍණය. ධනයි ඍණයි ඍණ වෙනවා. ඔන්න. හරි. දැන් බලන්න. ඍණයි ඍණයි වුණොත් එහෙම උත්තරේ මොකද ධනෝත්තරයක් කියන්නේ. උඩ 5 වාරයක් 1 5යි. යට දෙන්නේ එකමයි. එක් වාරයකට 8යි. මොන උත්තරේ? වරේ අවුලක් නැහැ. සාමාන්‍ය දශම තුනක් කරගන්නේ. හරි. දැන් ගන්න ඕන පහේ එක අභ්‍යාසය. පහේ එක අභ්‍යාසය කරන්න ඕන. අවුලක් නැහැ ආශය ගන්න තියෙන්නේ. අමාරුවේ මුලින්ම කරපුවමයි තියෙන්නේ. මුල ටිකේ x සමාන 1ට 4 ආදේශ ගන්න දෙන්න. ඊට පස්සේ ඍණ 3 ආදේශ ගන්න දෙන්න. ඊට පස්සේ ab කියලා ආදේශ දෙකක් කරන්න දෙනවා. ආයෙත් කියලා ආදේශ දෙකක් දෙනවා. අන්තිමට දෙනවා pq කියලා ඍණ සංඛ්‍යාව දෙකක් දෙනවා ආදේශ කරනවා. හරියට බලන්න බලන්න දාගත්තා හරි ලේසි කඩින්නේ බැලරේ නැති කරන්න පුළුවන්. ඊළඟ මාතෘකාව දීපද ප්‍රකාශන දෙකක ගුණිතය. ඊළඟ මාතෘකාව දීපද ප්‍රකාශන දෙකක ගුණිතය. දීපද ප්‍රකාශන දෙකක ගුණිතය. අනුමාත්‍රවද द्विपद प्रकाशन देख गुणित अमोटगा रिमोट बीजी पद क्या एक्स वाई z अभी तक कथा करें x का आदेश करा y का आदेश करा ये वही दर्शित तीनों x y z आकारे बीज संकेत मैं हो जाएगा x y z आदि x y z आदि इंग्लिश अप्रूवली x y z आदि इंग्लिश अप्रूवली बीजीय संकेत देखते x y z यानी इंग्लिश अप्रूवली बीजीय संकेत देखते बीजीय संकेत देखते इलाका x y z आदि x y z कमादारा x y z दाला आदि आकारे बीजीय संकेत आदि आकारे बीजीय संकेत बीजीय पदले से हमें बीजीय पदले से हमें कवद दिखाई x हतराई y तुनाई z नतांग x बेबी मतुना x बेबी मतुना ऋण दिखाई z वेनी बीज संकेतකින් තවත් සංඛ්‍යාවක් ගුණ වී හෝ බෙදී ඇති විට වෙනි बीज සංකේතකින් තවත් සංඛ්‍යාවක් ගුණ වී හෝ බෙදී ඇති විටද එය විජීය පදයක් ලෙස හැඳින්වේ. විජීය පදයක් ලෙස හැඳින්වේ.
එසේම මෙන්න මේ වගේ xy yz ඍණ xz ආකාරයේ පදද විජීය පද ලෙසම හැඳින්වේ. මෙවැනි විජීය පද කියලා පොයින්ට් එක මෙවැනි විජීය පද විජීය ප්‍රකාශන වර්ණ තුනේ එක් පදයක් පමණක් ඇති. මෙවැනි විජීය පද වර්ණ තුනේ එක් පදයක් පමණක් ඇති. මෙවැනි විජීය පද විජීය ප්‍රකාශන වර්ණ තුනේ එක් පදයක් පමණක් ඇති. වර්ණමාලා ලෙසද හැඳින්වේ. මොනවාද මේකට විජීය ප්‍රකාශන කියලා කියන්නේ? හරිද? කියලා පොයින්ට් එක විජීය පදවල එකතුවක් වූ අන්තරයක් හඳුන්වන්නේද විජීය ප්‍රකාශනයක් ලෙසයි. ඊළඟට දාගන්න එක විජීය පදවල එකතුවක් වූ අන්තරයක් හඳුන්වන්නේද විජීය ප්‍රකාශනයක් ලෙසයි. ඊපස්සේ උදාහරණයක් දාගන්න විජීය ප්‍රකාශන දෙක. කොයිද bx ගන්න y ඊපස්සේ 3x ඍණ 2x තව කඩලා y ඍණ 2x ඕන ගන්න දාගන්න. හරි දැන් මේ කතා කරපු හැම එකකම තියෙන්නේ පද දෙකක් තියෙන්නේ x තියෙනවා අනිත් y තියෙනවා විජීව දෙකක් තියෙනවා 3x 2x පද දෙකම තියෙන්නේ මේවට හින්ද කියනවා අපි ද්විපද ප්‍රකාශන කියලා. හරිද? නැත්නම් පද දෙකක් තියෙන ප්‍රකාශන නැත්නම් ද්විපද ප්‍රකාශන කියලා කියනවා. හරි. එක දිහාගමු. පද දෙකක් පමණක් එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් සම්බන්ධ වී ඇති පද දෙකක් පමණක් එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් සම්බන්ධ වී ඇති प्रकाशन वगैरह द्विपद बीजीय प्रकाशन को द्विपद प्रकाशन लेस කියනු ලැබේ. හරි. අපිට එතකොට මේ කරන්න දෙන මේ පාඩමේ මෙන්න මේ ද්විපද ප්‍රකාශන වල ගුණිතය. ද්විපද ප්‍රකාශන වල ගුණිතය මොකක්ද එන්නේ කියන එක බලන්න තියෙනවා. හරිනේ. उदाहरण
දෙකකුයි වෙච්ච සුදු කොනාස්ටර්. එකකට x ධන 4යි. x ධන 4යි ඉස්සරහට පල්ලකට x ධන 2යි. හරිද? එතකොට දැන් මේකේ වර්ගඵලය කිව්වේ දිගුණුකේ පාලනය. මේකේ බලන්න මොනවද කියලා ඒ විදිහට බලන්න. මේක ගුණගත්තා x වර්ග කියලා ගත්තානේ. එහෙනම් අපි මේක ගන්න බලන්නේ මේක දිග x පළල x එහෙනම් x කිරීමේ x වර්ගය තමයි ඒක ඇරෙන්නේ. හරිද? x වර්ගය. ඊට පස්සේ මෙතන දිග x වෙනවා පළල 2යි. x ගුණ කිරීම 2. ඒ කියන්නේ පළල කියලා 2යි x වෙනවා. හරිද? පොඩි කියන්නේ පළල 2යි දිග 4යි. දිග 4යි. මේකම මේ කියන්නේ හරියට 4ට බෙදාගෙන තියෙනවා. ආය දේවතාවක් 4 මේ කියන්නේ 8 වෙනවානේ. ඒ කියන්නේ 8 කියලා උත්තර. මේක බලන්න. මෙතන 4යි. ඒ කියන්නේ දිග x වෙනවානේ. x ගුණ කිරීම L 4යි x වෙනවා. දැන් මේක සම්පූර්ණයෙන් කැලි හතරකට වර්ගයෙන් පොඩි එක හදාගත්ත කැලි හතරක වර්ග බලක ටික වෙලා තියෙනවා. ඒනොත් සම්පූර්ණ කියන වර්ග බලය කියන්නේ මොකද්ද? සම්පූර්ණ කියන වර්ග බලය කියන්නේ මේ හතරම එකතුනේ හතරම එකතු. බලමු. සම්පූර්ණ වර්ග බලය x වර්ගයේ තියෙනවා මෙතන තියෙනවා x තියෙනවා මෙතන තියෙනවා 2x කියලා. මෙතන තියෙනවා ධන 8. හරි. ඔබේ සුළුකම පොඩ්ඩක් x වර්ගය 4x 2x 6x මෙතන ධන 8ක් තියෙනවා. හරි. සුළුකම. දැන් පොඩ්ඩක් බලන්න. සුදුකෝණාශ්‍රය වර්ග බලය ගන්න දිග වැඩි කිරීම පළල. දිග වැඩි කිරීම පළල. x ධන 4 තමයි දිග කියන්නේ. x ධන 4 තමයි දිග කියන්නේ. මොන දිග? පළල මොකද්ද? x ධන 2 කියන එකනේ. එතකොට මේ කරලා මේ ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මේ ඇවිල්ලා තියෙන්නේ මේක මේ දිග කියන එකයි පළල කියන එකයි නැත්නම් වීජීය ප්‍රකාශන දෙකේ මුලිතයක් නේ. වීජීය ප්‍රකාශන දෙකක මුලිතයක් වෙලා තියෙනවා. වීජීය ප්‍රකාශන දෙකක මුලිතේ. හරිද? හරි. දැන් අපි දැන් සාමාන්‍ය ක්‍රමයේ තියෙනවානේ මොකද්ද? වරහන් සුදු කරන විදිහ වරහන් ප්‍රසාරණය කරේ ඒ විදිහට පොඩක් කරලා ගන්න. x ධන 4 ආයෙම x ධන 2 සුදු කරමු මේ x කින් උඩ වෙන්න ඕනේ අනිත් වරහනේ පද දෙකම මෙන්න මේ 4 ඉන්න වෙන්න ඕනේ ඉතුරු පද දෙකයි. ඕකනේ සිද්ධිය. ඒක පද 4ක් වෙනවා. පද 4ක් වෙන්නේ බලන්න ඕනේ. x අදාවක් x වර්ගය x ගුණ කිරීම 2යි 2x මේ 4x මෙතන 4 වර්ග දෙක අට කියනවා. එතකොට මේක සුදු කරන්න පුළුවන්. x වර්ගේ 2x ක 4x කියන්නේ 6x. මේකමනේ ඇවිල්ලා තියෙන්නේ. මේක සමානයිනේ. මේක සමානයිනේ. හරිද? එතකොට අපි කලින් කරා වගේම තමයි වරහන් ප්‍රසාරණය කරා වගේම තමයි මෙතන විචියේ විවර ප්‍රකාශන දෙක තුනේ ගන්න අන්නේ වගේ එක විවර ප්‍රකාශන තුනේ විවර පදයෙන් නිවර එතන විවර මේකේ ගුණිතේ හදන්නේ හරි අපි ඉන්නේ එන්න කියනවා ඉන්නේ මේ විදිහ තමයි හතර ඉන්නවම ඇවිල්ලා තියෙන්නේ. හරි පදේ පදේ වල කරලා ඒ හතර අන්තිම විදිහ තමයි ඇවිල්ලා තියෙන්නේ. ප්‍රශ්නයක් නෑ මේක අපලා මේක දාගෙන
මේ ක්‍රමයෙන් දාගන්න. හරි. Tarik. Belakang dengan belakang. Dalam udahannya X dana hadarai X dana tunai udahana ikai sudah kan pada kata X ऋण paha X दान देखें एक ऋण है ऋण तुना धन ऋण प्रकाशन देखकर पुनीत है lagi dua dengan ini masih kemudian ini X atau X lagi ini masih kemudian ini ada dua sumber kata X lagi kemudian ada lagi atau X dalam dua ialah dari ada tidak masih kalau dia X lagi mana X lagi nama dia masih dana ni X dana dia ni dekat dana dia ni dekat X dana dia nama ini tu dulu bina pahawata X bina pahawata X ini orang lagi ni bina pahawata X ni bina pahawata X ini masih bina pahawata kaya dana bina pahawata dana dia pasaran dia mana ini orang bina suruh sarge dana dia koi bina pahawata dia suruh bina punai X bina dah ini ni kan ini masih lagi ni X dia ini masih bina punai X ini masih bina hari X dan bina dana agar tu dana apa yang suruh sarge bina punai X bina hari X bina nama X nama itu dana dana itu ini udahan ke X samanai देखकर दोनों भीतर एक समान है देखकर भीतर
දෙක ඍණ x ඍණ x 4 ඍණ x සමාන x වර්ග ඍණ 5x ගන්න 5x ගන්න 8 බව එන්න නැත්නම් බව සත්‍යාපනය කරන්න. හරි. එතකොට කොහොමද? සත්‍යාපනය කරන්න නැත්නම් බව වෙන්නත් දෙපැත්තක් තියෙනවනේ. මේ පැත්ත සමානයි කියලා වෙන්නම තියෙනවා. අර පොයින්ට් එක කොහොමද වෙන්නන්නේ? අපිට පුළුවන් මොකද වම් අත පැත්තයි දකුණු අත පැත්තයි සමාන කරන්න. හරිද? මොන මුලින් මම කරගෙන යනවා වම් අත පැත්ත සුළු කරගෙන යනවා. ඒක කරනවා වම් අත පැත්ත සුළු කරගෙන කොහොමද? අපි දන්න දෙන්නේ. දෙකෙනෙක් x කියනගෙන හතරෙනෙන්න x කින් මොන කරන්නේ කියන්නේ? සුළු කරන එක දෙන්නේ. x සමාන 2 කියනවා. මේ පැත්ත x සමාන 2 අංශ කරලා මොනවද ලොක්ද? 2 ඍණ 2 මේ පැත්තේ නෝ 4 ඍණ x කියන්නේ 2යි. අර මෙතනින් නෝ 2 ඍණ 2 බිඳුවයි. මේ පැත්තෙන් නෝ 4 ඍණ 2 නෝ 2යි. බිඳුව ඍණ 2 මේ පැත්තේ නෝ බිඳුවක් ආවා. අනිත් පැත්ත වල දකුණට ඒකෙන් කියනකොට අපිට අපේ අර ප්‍රකාශනයේ දීපම් ප්‍රකාශනයේ සුළාන වස්තු උත්තරේ x වර්ගයේ වෙන ix දාන අපි කියනවා. මේකේ පාච්ච කරමු x වර්ගයේ දෙකෙන්නේ එනම් කොහොමද දෙකාංශ කරමු. දෙකේ වර්ගයේ වෙන 6 මෙතන දෙකාංශ කරමු බලන්න 8ක් තියෙනවා. හරි. දෙකේ වර්ගයේ 4යි 6 වාරයක් දෙක ඍණ 12යි. මෙතන දානවා තියෙනවා. 8යි 4යි ධන 12යි ධන 12යි ඍණ 12යි බිඳුව කියලා කොහොමද කියනවා. ඊට පස්සේ අපිට අන්තිමට ගන්න පුළුවන් වම් අත පැත්ත සමානයි දකුණු අත පැත්ත. නේ? දකුණු අත පැත්ත ඉම නිසා බලන්න කියන්නේ මොන නිසා කියනවා. මෙන්න දෙක ඍණ x 4 ඍණ x කියලා අන්තිම අපිට වෙනම දෙක උත්තරේ ආයෙත් කියලා ගන්න ඉවර කරනවා. ආයෙ x ගන්න 8 කියනවා. හරිනේ? ඔන්න ආවර්තනයක් කොහොමද පෙන්වන්න බව කරනවා කියන දේ ඊළඟට කරන්නේ. වම් අත පැත්ත ගත්ත සුළු කරගත්තා, දකුණු අත පැත්ත ගත්ත සුළු කරගත්තා. ඒ උත්තර දෙක සමානයි කියලා මේ දෙක සමානයි කියලා පෙන්නනවා. ඔන්න අර පොයින්ට් එක කවුන්ට් කරනවා. හරි. පාඩම ඉවරයි. පාඩමේ තියරි තිබුණොත් උච්චරයි. තරම් සෙට් එකක් අදුවා දානරණය කරා. මම හිතනවා සැලකිලි වෙලා ගිහින්ද කියලා. දැන් ඔයාලට කරන්න පුළුවන් පහේ දෙක අභ්‍යාසයේ පහේ දෙක අභ්‍යාසයේ මිශ්‍ර අභ්‍යාසයේ පහේ දෙක මිශ්‍ර අභ්‍යාසයේ මේ වීඩියෝ බලලා පහේ දෙක සහ මිශ්‍ර අභ්‍යාස ගුණ තුනම කරලා ඊළඟ වීඩියෝ එකකට බලන්න. හරිනේ? එයාට දෙච්චරයි වීඩියෝ එක ඉවර කරනවා. අභ්‍යාස කරන්න අභ්‍යාසෙ තියෙන ප්‍රශ්න අනිවාර්යයෙන් අහන්න. ඒකට අදාළ වීඩියෝ එකක් හරි නැත්නම් ප්‍රශ්න කොහොමද කරන්නේ කියලා හරි ඔයාලට කියලා දෙන්න. හරි. විජය ප්‍රකාශන ඔච්චරයි.